දහසක් බුදුන් බුදුවන මේ රන් උදෑසන මීගමුව අඟුරුකාරමුල්ල ශ්‍රී අබේසේකරාරාම පුංචි පන්සල පින්ඩිමේ සිට දේශ ශක්තිය දේශබන්දු නර්තන කලා විශාරද ප්‍රවීණ නර්තනාචාර්ය ගුවන් හමුදා නර්තන කණ්ඩායමේ නිර්මාතෘ ज्येष्ठ බලවත් නිලධාරී සුනිල් තල්ගහගොඩ සහ නර්තනාචාර්යනී නිර්මලා තල්ගහගොඩ මහත්මිය මෙහෙවන සුනිල් තල්ගහගොඩ රංගායතනයේ 18 වන රංගාභිෂේක කලඑලි මංගල්‍යයි මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අද දින සුබ මුහුර්තයෙන් පුංචි පන්සලේ මේ පින්බිමේ බුද්ධ මන්දිරයේ ඒ සුබ මුහුර්තයෙන් ශීර්ෂාභරණ සහ හිසොබස් පැලඳි කුමර කුමරියන් 11 දෙනා රංග කරලියට පැමිණ අවසන්. කලාව කියලා කියන්නේ සංවේදනා වූ මනෝභාව ආමන්ත්‍රණය කරන පිළිවෙලකට සැකසූ පුලුල් පරාසයක මිනිස් ක්‍රියාකාරකම් සහ මානව කෘතියට එය කලාකරුවා නිර්මාණ කරලා රසිකයා පිනවන අපූර්වත්වයෙන් සහ සෞන්දර්යයෙන් යුතු නිර්මාණයක්. රිද්මයානුකූලව එහෙම නැතිනම් තාලානුරූපීව සිදු කරන දේහ චලනය අපි හැමෝටම සිද්ධ කරන්නට බැහැ. එය පුහුණුව අභ්‍යාසය සතත අභ්‍යාසය තුළින් දෙවියන් සතුටු කිරීමේ කලාවක් විදිහට මේ නර්තනය අපි හඳුනා ගන්න. දේවාභරණ තැන්පත් කිරීම වෙනුවෙන් මා බොහොම ගෞරවයෙන් යුක්තව මේ සියලු කටයුතු සිදු වුණේ මේ චාරිත්‍රානුකූලව උතුම් බෞද්ධ සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් දෙවියන්ට බුදුන්ට මුල් තැන ලබා දෙමින් මේ සියලු කටයුතු සිදුවන්නේ. මාතලේ අධ්‍යාපන කලාපේ හිටපු නර්තන අධ්‍යාපන අධ්‍යක්ෂ කලා භූෂණ සාමවිල්සුරු දයාරත්න තල්ගහගොඩ ජ්‍යෙෂ්ඨ ඇදුරුතුමාණන්නි ඔබතුමාට මා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ දේවාභරණ තැන්පත් කිරීම සහ අයිලේ චාරිත්‍ර ධර්ම ඉෂ්ට සිද්ධ කරන ලෙස විශේෂයෙන් දඹුල්ලාලු විහාරයේ තල්ගහගොඩ වලගම්බා රජ දවස සිට පැවත එන ඒ තල්ගහගොඩ පුරාණ කොහොඹා දේවාලයේ දේවාභරණ තමයි අද මේ පුංචි පන්සලට වැඩම කරවා තිබෙන්නේ. ඉතින් මුද්ද අත්තා තාත්තා දක්වා වූ પરම්පරා ගණනාවක ඒ හෙළ නර්තන සම්ප්‍රදායේ අභිමානයත් එක්ක මම බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කලා භූෂණ සාමවිල්සුරු දයාරත්න තල්ගහගොඩ ප්‍රවීණ නර්තන ඇදුරුතුමනි ඔබතුමාට
ගබ්බා රජ දවස සිට පැවතෙන ඉතල්ගහගොඩ පුරාණ කුම්පත් දේවාලයේ දේවාභරණ වැඩමවීම සහ ජාතිකාවේ කටයුතුයි ඒ සිද්ධ වුණේ. නර්තන කුමර කුමරියන්ට වස්තුස් දුර වෙන්නට ඇස් වහකට මහ දෝෂ දුර වෙන්නට ප්‍රධාන අයිලය ඒ දේවාභරණ සහිත අයිල ඉදිරිපස පළතුරු වට්ටි පූජා කොට මහා යාත්‍රිකාව ඔස්සේ ඔවුන් ආශිර්වාද ගැන්වීමයි ඊළඟට සිදුවීමට නියමිතව තිබෙනවා. හරි. පවතිනාතේකට ඇහැල පෙරහැර පවතිනාතේකට සිදත් ආලයකට බෝ ආකාරයකට යහපති කල්පාන්තයක් ආයුබෝවන්න ගල්දුවාහනාරූඪ සංකචක්ක චතුර්යෝප සකල ලෝක විද්‍යාත උතුම් ශ්‍රී විසුණු වහන්සේට ආඤ්ඤල වීම ධාරමින්
අන්‍යදී මඩල් කර බිලි වපුව වන නල් පහලේපත් හත් බමුණාට දන් දී සිද්ධ පත්තිනි නාමයෙන් වරන් ලැබ බලියටයක් වැයින ආමාමි සත්‍යයක් ගෙනහැර දක්වා ආදාරමින් එවැනි මේතනක නිර්මාණෙල්මලින්ම උපෙන් බහිද්ද විවදාල තුම්බෑ රාජෝත්තමයාණන් වහන්සේලා තුන්කට්ටුව විපුල විපුල පතර බවත්තයි වරන් ලැබ වැඩි වර්ජනයේදී හිමාල වනෝද්‍යානයේ මංගලී පර්වතයේ රංගල් ගුහාවේ වැඩ සිටින ඒ ප්‍රස්තාවට මේ ශ්‍රී ලංකා දීපේහි ඒ රාජ්‍ය ආණ්ඩුවල පටුවාගනම් රචනරේ අපේ රටේ සිටින පාරම්පරික ප්‍රවීණ නර්තන ඇදුරුතුමෙක් තමයි සුනිල් තල්ගහගොඩ මහතා කියලා කියන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායමේ නිර්මාතෘවරයා විදිහට වසර ගණනාවක් සේවය කරලා 1990 වර්ෂයේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආරාධනෙන් ඉල්ලීම පිට මේ මීගමුව රුක්මනී දේවී නෘත්‍ය ශාලාව තුල ආරම්භ කළ ඒ නර්තන පාසල රංගායතනය අද වෙනකොට සිසු සිසුවියන් 400කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අද වන විට ප්‍රවීණ නර්තනාචාර්ය සුනිල් තල්ගහගොඩ මැතිතුමා සමග නිර්මලා තල්ගහගොඩ මැතිණිය එක්ව මේ ප්‍රදේශයේ පවත්වාගෙන යන දීප්තිමත්ම රංගායතනයක් බවට පත් වෙලා තිබෙනවා. දේවාති දේවාපිදුම් තම ලෝකනාතං මොකක්ෂ දීප සදිසං ජද ශ්‍රේෂ්ඨ ධම්ම සංඝංච පුෂ්ප සුගතං ඉති මත්තු තේහං වන්දාමි වන්දිත මහ රංග භූමි මජ්ජි වැඩම අවදාල අතිගෞරවනීය වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සම්භාවනීය මුත්තලී අද හිසවිස ශීර්ෂාභරණ පැලැන්වීම සඳහා මේ මොහොත වන විට මේ ස්ථාන සමගිනි ශ්‍රී ලංකා විශ්‍රම ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ ආදරණීය කලාකරුවනි සම්භාවනීය මුත්තලී ආදරණීය දෙමව්පියවරුනි අංකුර කලාකරුවනි සහෘද සෙනෙහාන්විත වූ රසික හිතවතුනි වසර 2500ක ඉහළ ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙන අපේ දේශීය නර්තන කලාව අසික්කිත ලෙස ස්පර්ශ කරන පාපිස්තු යුගයක එච්චර්ය අභිමානයෙන් දකිමින් තවත් යුගයක් කරා ගෙන යාමට ප්‍රෝගාමීව කටයුතු කරන දුවදරුවන් පිරිසක් රටට දැයට දායාද කරන මේ උතුම් පුණ්‍ය භූමියේ සිට අද මේ 2024 අපේ රංගාභිෂේක කල ලිමංගල්ලේ තමනස්ලා පිළිගැනීමටයි මට දෙන්නේ. හැබැයි කලෙලි මංගල්‍ය පිළිගැනීමට පෙර ආතුව මේ අර්ථය සහ මේ අදහස පිළිබඳව තමනස්ලාට යමක් කෙටි හඳුන්වා දෙන්නේ නම් මේක ගොඩක් රසවත් වෙනවා ආධ්‍යාත්මික වශයෙන්. දැන් හිතවතුනි මේ අපේ දේශීය නර්තන කලාව තුල තිබෙනා වූ සුවිශේෂාංග රසක් තුල රටට වැදෑ ඇති සුවිශේෂ කලාකරුවන් කලාකාරිනියන් පිරිසක් මේ බිහි කරන මේ පුණ්‍ය භූමිය ගැන මා යමක් කතා කළ යුතුයි අපේ හාමුදුරනේ. ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ වැඩිම කලෙලි මංගල්‍යයක් පවත්වා ආත්වන පවත් වූ අතරින් අති විශාල කලාකරුවන් පිරිසක් ලෝකේ තරණය කරගනිමින් ලෝකෙට අපේ මේ දේශීය නර්තන කලාව රැගෙන ගිහිල්ලා මීට මාස 2-3කට ඉහතදී ඇමරිකාවේ මීට මාසකට ඉහතදී එංගලන්තයේදී මීට මාසකට ඉහතදී ඉතාලියේදී මීට මාස එකමාරක ඉහතදී ඕස්ට්‍රේලියාවේදී මේ වන විට මෙතනින් බිහිවුණු ශිල්පීන් අද මෙවැනි කලා උළෙලවල් ලෝකයේ තිබෙන බව පවත්වන බව මා ඉතාමත්ම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේලා ඉදිරිපිට මේක ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසාම මේ පින් භූමිය අබේසේකරාරාමයේ කියන මේ විහාරස්ථානය අපේ ලේගොල්ට අපේ කලාවට පුදුමාකාර ලිංගතුකමක් ලැබියාවක් දක්වන විහාරස්ථානයක් බවට මට අනිවාර්යයෙන් මේ මානවතේ කිය යුතුම තිබෙනවා. විශේෂයෙන් දයාබර හිතවතුනි හිතවතුනි මේ කලෙලි මංගල්‍යයක් කියලා
මේ බිහි කරන දරුවන් අපි හදන්නේ පෙරහැරේ නටන්න විතරක් නෙවෙයි. වේදිකාවේ නටන්න විතරක් නෙවෙයි. අද මේ විදුත් තාක්ෂණය ඔස්සේ අපේ දරුවන් මොනතරම් බණ කිව්වත් මොනතරම් දේශන පැවැත්වුවත් තමුන්වන්සලා දකින්න ඇති මොනතරම් මේ ආධ්‍යාත්මික ගුණවගාව ගොඩනැගුණේ නැති දරුවෝ මොනතරම් අයාලේ කලට යනවද කියන්නේ. ඉතින් මේ අතරතුර මානවය කියන්නේ මේ ලෝකේ මහා මනෝවිද්‍යාඥයින් වල සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, මාර්ක් ලෙනින්, හිට්ලර් කාන් වැනි මහා මනෝවිද්‍යාඥයින් මේ මිනිසා පිළිබඳ වසර ගණනාවක් දහස් ගණනක් පරිශන පවත්තලා අපි හාමුදුරනේ හොයාගෙන තිබෙනවා. රටට දැයට වැඩදායි ශ්‍රේෂ්ඨමත් දරුවෙකු බිහි කරන්නට නම් ඔහු ඇය මේ සෞන්දර්ය විෂය අනිවාර්යයෙන්ම අධ්‍යයනය කළ යුතු බව ඔවුන් සොයාගෙන තිබෙනවා. ඒ අතරිනුත් මිට වසර 100 ගණන් ඉහත තිබුණේ සංගීතය දැන් ඔවුන් හොයාගෙන තිබෙනවා නර්තනයේ අංගයකට පත් තිබෙන බව. මොනතරම් මේ මහ පොළොවට වඳිනවද? මොනතරම් මේ ගුරුවරුන්ට වඳිනවද? සමහරු කියනවා මේ කොන්ද පණ නැති අය තමයි මේ වඳින්නේ කියලා. නමුත් අපි කියන්න ඕනේ කොන්ද පණ තියෙන දරුවන් තමයි අපි මෙලොවේ අද මේ බිහි කරන්නේ. මේ දරුවෙක් කවදාවත් අපේ හාමුදුරනේ අම්මා දිහා බනිනකොට රවන්නේ නැහැ. තාත්තා දිහා බනිනකොට රවන්නේ නැහැ. තාත්තට වෙනත් විදිහට කතා කරන්නේ නැහැ. එවැනි වූ ආධ්‍යාත්මික ගුණවගාවකින් පිරිපුන් සදාචාරාත්මක වූ දරු පිරිසක් කලාව තුළින් ඉදිරියට පෝෂණය කරමින් මේ ආධ්‍යාත්මික ගුණවගාව රට තුළ පෝෂණය කරන වැඩසටහනක් හැටියටයි රංගාභිෂේක කලෙලි මංගලේ දකින්නේ. අන්න ඒක තේරුම් ගත්ත නිසා තමයි අද අපේ පුරවැසින් අපේ ජනතාව අප විතරක් නෙවෙයි ලෝකයේ සෑම රටක්ම අද අපේ ශ්‍රී ලාංකිකයින් සිටින සෑම රටක්ම ඒ තුල පරිශ්‍රණ කරලා ඒ තුල පවත්වලා ඒ තුල අත්දැකීමක් ලබා ගත නිසා ඇමරිකාවෙන් පටන්ගෙන මෙතුමා අපේ ඉදිරියට අද ප්‍රධාන සම්භාවන අමුත්ත හැටියට මේ ස්ථාන සැපෙන්නේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාර්ය මහින්දගේ විමර්ශකතුමා මගේ ආදරණීය පුතුණුවන් කෙනෙක් වොෂින්ටන්ට ගිහිල්ලා මිට දින කීයකට යටදී මෙවැනි කලෙලි මංගල්‍යයක් පවත්වා. ඒ වගේම එතුමන් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා සිඩ්නි නගරේ, මෙල්බර්න් නගරේ, ඇඩලේඩ් කියන නගරවල මෙවැනි උත්සවවල පවත්වා එනවා. අපිටත් යන්න තිබෙනවා අගෝස්තුවේ. ඒ තරම් ලෝකය හඳුනාගෙන තිබෙනවා. Tamanta බිහි වෙලා තියෙන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි දරුවෝ 6-7ක් හැදුවා දැන් දරුවෝ 1-2 හදා. ඒ කෙනා දෙන්න හින්දා අපිට වෙලා තියෙනවා දෙමව්පියන් හැටියට ආදරේ වැඩි වෙලා තිබෙනවා. ඒ තුල ඔවුන් ඒකෙන් අයිති ප්‍රයෝජන අරගෙන වෙනත් මගකට හැරෙන මෙවන්තම යුගයකදී ලෝකයේ මහිමයට බිහි වූ මේ උත්තරීතර කලාකරුවන් පිරිස අපේ මේ ආධ්‍යාත්මික ගුණවදාන් පිළිපොන් මේ නර්තන කලාව තවත් උගයක් කරගෙන යාමට අද ආරම්භ කරන මේ ශිල්පීන්ට ජය වේවා. හැම දිනාගේම ආශිර්වාදය විශේෂයෙන් අපේ ගරුතර මහා සංඝරත්නයේ පුරාණ කොහොඹා දේවාලයන්දී ගෙන අපේ ආවරණ තිබෙනා වූ ඒ ආශිර්වාදය තුළ ඔවුන්ට ගොඩනැගීවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ මොහොත වන විට මේ ස්ථානයේ වැඩමවා වදාළ අපි ගෞරවනීය ගරුතර මහා සංඝරත්නය නම් වශයෙන් කියනද මම හිතන්නේ වෙලක් තිබෙනවා. කාල වේලා ඉක්මවා යන අවසරය අපි හඳුනන්නේ. ගරුතර මහා සංඝරත්නයත් සම්භාවනීය මුත්තා සියලුම දෙනා ආදරණීය දෙමව්පියන් සිතත් ඔවුන්ගේ ආරාධනා පිළි අරගෙන මේ මොහොත වෙන විට මේ ස්ථාන සැපන්නේ සියලුම සහෘද ඥාති හිත මිත්‍රාන් සියලුම දෙනා බොහෝම ආදරෙන් ගෞරවයෙන් තමුන්නාසලා සෑම සියලු දෙනාම ආයු බොහෝවන් කියලා ආයුෂ වැඩි වේවා කියලා පිළිගනිමින් ඔබ හැම දිනාටම මේ අද දුවන්න හදන්න එපා. නැගිටලා යන්න හදන්න එපා. පැය දෙකක කාලයක් රැඳිලා සිටින්න අපි දුවනවා ආපහු හැරිලා බලපුවාම අපේ දෙයක් අපි දුවලා මේ කොහෙද කියනවත් අපි දන්නේ නැහැ. ඒ නිසා අද ඔය පුටුවට වෙලා හිතන්න මේ යහන මොකද්ද? මේ තියෙන දේව රූප මොකද්ද? මොන් නටන්නේ මොකද්ද? මොන් කියන්නේ මොකද්ද? මේ පෙරෙන් ගහන්නේ මොන පදද? මේව අධ්‍යයනය කරන්න පිළි දයාපර හිතුණු. සමහරවිට ඒ තුල යමක් ප්‍රයා ගන්න පුළුවන්. ඒ තුල වාසනාවන්ත අනාගතයක් ඒ ආධ්‍යාත්මික ගුණවගාව මේ තුලින් අද මේ පැය කීප තුල ලබා ගන්න පුළුවන් කියන එක අනිවාර්යෙන් තමුනාස්කට මතක් කරමි. අද දවස ඔබ හැම දිනාටම බොහොම සෞන්දර්යාත්මක බොහොම සුන්දර වූ මේක ප්‍රසංගයක් නෙවෙයි මේක එක්තරා පූජාවක්. මේක තමුනාස්කට අත්විඳින්න ලැබේවා. අවසාන වශයෙන් මේ ඔබ හැම දිනාගෙන් ලැබෙන මේ ආශිර්වාදය තුල අපේ මේ දුවදරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබිලා මේ අපේ අනන්‍යතාවය මේ අපේ කලාව ලෝකෙට රැගෙන යමින් ආදරණීය දෙමව්පියන් අගය කරමින් සමාජය අගය කරමින් ඉදිරියට යන්න වාසනාව භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසාන වශයෙන් දරුතර මහා සංඝරත්නය ඔබ හැම දිනම ආයුබෝවන් කියලා පිළිගනිමින් මානිමාන බොහෝ ස්තුතියි.